ආයිබෝවන් ඩ්‍රයිව් ඩ්‍රිප් YouTube චැනලයට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකේදී අපි බලන්න යන්නේ ලංකාවේ වෙළඳපොලේ බලාගන්න පුළුවන් brand new bike වල latest prices. ඔයාලා bike එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් එහෙනම් පටන් ගමු. පළමුව Honda Dio DLX. මේකේ price එක රුපියල් 7,35,000යි. අනික Honda Dio standard model එක රුපියල් 6,85,000යි. Honda Dio කියන්නේ ශ්‍රී ලංකාවල තරුණ තරුණියන් අතර ගොඩක් popular scooter එකක්. stylish design එකත් fuel efficiency එකත් නිසා daily use කරන්න perfect එකක්. දැන් බජාජ් බයික් ජන බලමු. ඉස්සෙල්ලාම අපි බලන්න යන්නේ Discover 125. මේකේ මිල වෙන්නේ රුපියල් 7,31,950. පෙට්‍රල් සුවඳටත් වැඩ කරන බයික් එකක් තමයි මේක. කවුරුත් දන්න CT 100 ES රුපියල් 6,37,950. මේක entry level බයික් එකක් වෙනට ideal. දැන් අපි බලමු කවුරුත් කැමති Pulsar series එකේ එන new models ගැන. හරි අපි ඉස්සෙල්ලාම තෝරාගෙන තියෙන්නේ Pulsar N125 මිල වෙන්නේ රුපියල් 8,44,950යි. අපි දැන් බලමු Pulsar N160 මේකේ මිල වෙන්නේ රුපියල් 9,34,950යි. Pulsar කැටගරියගේ කවුරුත් ආසය කරන බයික් එකක් තමයි NS කියන්නේ. NS 200 මිල වෙන්නේ රුපියල් 11,40,000ක් වගේ මුදලක් තමයි වෙන්නේ. අපි දැන් බලමු Yamaha bikes ගැන. Yamaha bike quality අතින් top tier brand එකක්. අපි මුලින්ම බලමු Ray ZR series එක ගැන. Ray ZR Disc 113. මේකේ මිල වෙන්නේ රුපියල් 6,86,900යි. Ray ZR Street Rally. මේකේ මිල වෙන්නේ රුපියල් 7,19,900යි. Ray ZR 125 Fi. මේකේ මිල වෙන්නේ රුපියල් 8,24,900යි. Yamaha කැටගරිය එකේ ස්කූටර්ස් මෙන්න මේ වගේ මිලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. තරුණ කොල්ල කෙල්ල කරුත් කැමති බයික් එකක් තමයි FZ කියන්නේ. අපි බලමු brand new FZ බයික් වල මිල ගණන් කොහොමද කියලා. අපි මුලින්ම බලමු FZ version 2.0 FI එකේ මේකේ මිල වෙන්නේ 10,69,000යි. ඒ වගේම තමයි FZS FI version 4.0 එකේ මිල වෙන්නේ 12,00,000ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඔයාලට මෙන්න මේ වගේ මුදලකට මිලගී ගන්න පුළුවන්. අපි දැන් බලමු TVS brand එකේ එන බයික් කිහිපයක් ගැන. TVS Raider EFI 125cc. මේකේ මිල වෙන්නේ රුපියල් 7,69,000. TVS Entoq Race Edition 125 මේකේ මිල මෙන්නේ රුපියල් 8,39,000යි. ඔයාලට මෙන්න මේ වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. Entoq කියන්නේ ස්පෝර්ට්ස් ස්කූටර් සෙග්මන්ට් එකේ ලීඩර් එක. අපි බලමු තවත් ලංකාවේ ගොඩක්ම පොපියුලර් මොඩල්ස් දිගක් ගැන. ඉස්සෙල්ලාම අපි බලමු Hero Hunk 2025 එක ගැන. මේකේ මිල වෙන්නේ රුපියල් 9,09,000යි. අපි දැන් බලමු Cenaro GN 125 2025 මේකේ මිල වෙන්නේ රුපියල් 6,77,000යි. මේකත් ඔයාලට බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔප්ෂන් එකක්. ඔයාලා බයික් එකක් ගන්න යද්දි මිල විතරක්ම නෙමෙයි. ෆියුල් වැඩ කරන විදිහ, මේන්ටේන් කරන්න කොච්චර මුදලක් යනවද වගේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම තමයි මේ සඳහන් කරලා තියෙන මිල ගණන් එහෙ මෙහෙ වෙන්න පුරුවන්. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලනවා. ඔයාලා කැමති බයික් එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.